මැරයෙකුට පෙම්බැඳි අහිංස කාව්‍ය අවසාන කොටස. පහවදා උදේ පාන්දරම අමාය ඇහැරුණේ හිතේ මහා බරක් තියාගෙන. අම්මා කුඹුරට යන්න ලෑස්ති වෙන ගමන් අමායා දිහා බැලුවේ හරිම සැකෙන්. "ඔහො කරන් ගිහින් ඒ මිනිස්සයාටම දීපන්. නැත්නම් වැවට හරි විසි කරපන්." එහෙම කියලා අම්මා ආයෙත් සැරයක් අර කෑම පාර්සලය ගැන මතක් කළේ හොඳටම සැර කරලා. අමායා දවල් වෙනකම්ම තාත්තට සාත්තු කර කර ගෙදර වැඩපළ කරන ගමන් කාලය මරාගත්තා. ඒත් හිත ඇතුලේ කැරකුනේ අර්ජුන්ගේ රළු හඬයි හෙට ටවුමට වරෙන් කියලා එයා දාපු ලොකු ලයින් එකයි විතරයි. අමායට ඕන උනේ නැහැ එයා වගේ මැරියෙක් එක්ක ආයෙ කතා කරන්නවත්. ඒත් අර්ජුන්ගේ හැටි දන්න නිසා එයා ආයෙත් ගෙදරටම ආවොත් වෙන විනාශය ගැන හිතලා අමායා බය වුණා. හවස 4ට විතර අමායා හෙමින් ටවුම පැත්තට ඇවිදගෙන ගියා. ඇඳලා හිටියේ පරණ වුණත් පිරිසිදු ගවුමක්. ටවුමේ හන්දියට කිට්ටු වෙද්දිම ඈට දැනුනේ කකුල් දෙක පණ නැති වෙලා යනවා වගේ. ඈත තියාම අමායා දැක්කා අර්ජුන් එයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක ලොකු බංකුවක වාඩි වෙලා ඉන්නවා. අර්ජුන්ගේ අතේ සුපුරුදු විදිහටම පත්තු කරගත්ත සිගරට් එකක් තිබුණා. එයා අහක බලන් මොකක්දෝ කල්පනා කර කර හිටියත් අමායා එනවා දැක්ක ගමන් ඉඳගෙන හිටපු විදිහත් වෙනස් කරලා කෙලින් වුණා. අර්ජුන් වටේ හිටපු යාළුවෝ අමායා දිහා බලලා එකිනෙකාට ඇඟිල්ලෙන් ඇනගෙන hina වෙද්දී අමායාට හිතුනේ පොළොව පලාගෙන යන්න. ඇය එතනට නොගිහින් පාරේ අනිත් පැත්තට වෙලා නතර වුණා. අර්ජුන් යාළුවන්ට මොකක්දෝ සැරෙන් කියලා සිගරට් එක බිමින් දාලා පෑගුවා. ඊට පස්සේ එයා අමායා ඉන්න පැත්තට ඇවිදගෙන ආවා. අමායා බිම බලාගෙනම හිටියා. අර රළු සපත්තු සද්දේ තමන් ගාවට එනකන්. දෙන්නම මොහොතක් යනකම් මුකුත් කතා කළේ නැහැ. පාරේ යන එන මිනිස්සුත් මේ එකිනෙකාට කොහොමත්ම ගැලපෙන්නේ නැති දෙන්න දිහා බල බල ගියා. අර්ජුන් එයාගේ උසට අමායාගේ පුංචි පෙනුම දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා පස්සේ ඇයව පාරෙන් අයිනට ටිකක් පාළු පැත්තකට එක්කන් ගියේ කිසිම වචනයක් නොකියාමයි. අමායා ඒ පස්සෙන් ගියේ හරියට ලොකු වැරද්දක් කරලා අහුවෙච්ච කෙනෙක් වගේ. ඇගේ හිතේ තිබුණේ අම්මා දීපු අවවාදයයි. මේ රළු මිනිස්සයාගේ නూరు සැලකිල්ලයි අතර ඇති වුණු මහා පැටලීමක් විතරයි. අර්ජුන් පාරායිනේ තිබුණු ලොකු ගහක් යට නතර වුණා. වටපිටාවේ මිනිස්සුන්ගේ ගැවසීම අඩුයි. අමායා තවමත් හිටියේ බිම බලාගෙන. තමන්ගේ අත් දෙක එකට අතුල්ලමින්. අර්ජුන් සාක්කුවට අත් දෙක දාගෙන ඇය දිහා ටික වෙලාවක් බලාගෙන හිටියේ හරියට ඇයව කියවන්න හදනවා වගේ. "මොකද අදත් වෙවුලනවද?" අර්ජුන් හෙමින් ඇහැව්වා. ඒ කටහඬේ හැමදාම තියෙන අර සැර ගතිය අද ටිකක් අඩුයි වගේ අමායාට දැනුණා. අමායා බිම බලාගෙනම හෙමින් කතා කළා. "අර්ජුන් මේවා ආපහු ගන්න. අම්මා මට ගොඩක් බැන්නා. අපිට මේවා එපා." ඇය වෙවුලන දෑතින් අර පාර්සලය එයා දෙසට දික් කළා. අර්ජුන් එක දිහා බැලුවේවත් නැහැ. "මං තම්සිට කලිනුත් කිව්වා මං දුන්න දෙයක් ආපහු ගන්නෙ නැහැ කියලා. ඕක ගිහින් වැවට හරි විසි කරනවා. මට වැඩක් නැහැ." ඇයි මට මෙහෙම කරන්නේ?" අමායා එක පාරටම ඔළුව උස්සලා අර්ජුන්ගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. "හේ ඇස්වල කඳුළු දිලිසෙනවා. ඔයා හිතන්නේ සල්ලි තිබුණාම ඕන කෙනෙක්ව බය කරලා යටත් කරගන්න පුළුවන් කියලාද? අපිට සල්ලි නැති වුණාට අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා." අර්ජුනේ බැල්මෙන් මගහැරලා අහක බලාගත්තා. එයාට මොකුත් කියාගන්න බැරි වුණා. මට කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ." අර්ජුන් ටික වෙලාවකට පස්සේ හෙමින් කිව්වා. "තම්සලා වගේ මිනිස්සු දැක්කහම මට මගේ ජීවිතය ගැන හිරිකිතයක් දැනෙනවා. මට ඕන දේ මට තියෙනවා. ඒත් මට නිදහසක් නැහැ. හැමෝම මාව දකින්නේ මැරයෙක් විදිහට විතරයි. මට නිකන් කායෙක් හරි කතා කරන්න ඕන වුණා. ඒකයි මං තමුසෙ එක්කන් ආවේ." අමායා ඒ කතාව අහලා පුදුම වුණා. ඒ රළු පෙනුම ASCII මෙච්චර පාළුවක් හැංගිලා තියෙනවයි කියලා ඇය හිතුවේ නැහැ.
අර්ජුන්ගේ රතුණු ඇස්වල තිබුණේ මහා ලොකු වේදනාවක්. ඉතින් ඒකට පාර යන කෙල්ල බය කරන්නේ ඇයි? මහත්තයට ඕන තරම් යාළුවෝ ඉන්නේ. අමායාගේ හඬ මේ පාර ටිකක් මෘදු වුණා. උන් යාළුවෝ නෙවෙයි. උන් මගේ සල්ලි වලට ඉන්න මිනිස්සු. අර්ජුන් තමන්ගේ බයික් එක පැත්තට හැරුණා. ෂානවා දැන් ගෙදර. ඔය පාර්සලේ ඕනේ නැත්නම් පාර අයිනේ දාලා ඵලයන්. මං ආයේ තමසට කරදර කරන්න එන්නේ නැහැ. අර්ජුන් එහෙම කියලා බයික් එක ස්ටාර්ට් කළා. එයා වේගයෙන් යන්න ගියා. අමායා ඒ දූවිලි වලාව දිහා බලාගෙන හිටියේ අමුතු හැඟීමකින්. එයාට අර්ජුන් ගැන මුලින් තිබුණ තරහ දැන් ටිකක් අනුකම්පාවකට හැරිලා වගේ. අමායා පාර්සලය අතට ගත්තා. ඒක පාරේ දාලා යන්න ඇයට හිත දෙන්නේ නැහැ. ඒක ඇතුලේ තිබුණේ අර්ජුන්ගේ රළුකම නෙවෙයි. එයාගේ හිතේ තියෙන තනිකම කියලා අමායාට යාන්තමට දැනෙන්න ගත්තා. අමායා ඒ පාර්සලයත් අතේ තියාගෙන ගෙදර ආවේ මහා අමාරුවක වැටිලා වගේ. පාර දිගටම ඇයට හිතුනේ මේක වැවට විසි කරලා දාන්න. ඒත් අර්ජුන් එක දුන්න විදිහයි එයාගේ ඇස්වල තිබුණේ පාළුවයි මතක් වෙද්දී ඇයට ඒක කරන්න හිත දුන්නේ නැහැ. අමායා ගෙදරට කිට්ටු වෙද්දිම දැක්කා අම්මා මිදුලේ ඉන්නවා. බයටම ඇය පාර්සලය ගේ පිටිපස්සේ තියෙන දර මිටි අස්සේ හැංගුවා. හිතේ ගැස්ම පාලනය කරගෙන ඇය හෙමින් ඉස්සරහට ගියා. මොකද මෙච්චර වෙලා ගියේ? අර මිනිහව හම්බ වුණාද? දුන්නා දාපහු. අම්මා ඇහැව්වේ සැකෙන් වගේ අමායාගේ මූණ දිහා බලලා. දුන්නා අම්මේ. එයා මුලින් බැහැයි කිව්වා. පස්සේ මං බලෙන්ම දීලා ආවා. අමායා ජීවිතේට නොකියපු බොරුවක් අම්මගේ මූණ බලන්ම කිව්වා. ඒත් එක්කම ඇගේ පපුව හෝස් ගාලා පත්තු වුණා වගේ දැනුණා. ඒක හොඳයි. ඕකුන් එක ගනුදෙනු තියාගන්න හොඳ නැහැ. සල්ලිකාරය වුණාට හිතේ තියෙන කුණු. අම්මා එහෙම කියලා කුස්සියට ගියා. අමායා එදා රෑ ඇඳට වෙලා කල්පනා කළේ අර්ජුන් ගැන. ආයේ එන්නේ නැහැයි කියලා එයා කිව්ව වචනය අමායාගේ හිතේ ඇනිලා වගේ තිබුණා. ඇත්තට මෙයා ආයේ එන්නේ නැති වෙයිද? අමායාට දැනුනේ සහනයක් නෙවෙයි. මොකක්දෝ නුහුරු පාළුවක්. පහුවදා උදේ අම්මා කුඹරට ගිය වෙලාවේ අමායා හෙමින් ගේ පිටිපස්සට ගිහින් අර පාර්සලය ගත්තා. ඒක ඇතුලේ තිබුණු කිරිපිටි පැකට් එකයි බිස්කට් පැකට් ටිකයි දකිද්දී ඇයට තාත්තා ගැන දුක හිතුණා. තාත්තට මේව බොන්න තිබුණා නම් ඇඟට ටිකක් හයියක් එනවයි කියලා ඇය දන්නවා. ඇය ඒ පාර්සලෙන් කිරිපිටි පැකට් එක විතරක් අරගෙන පරණ ටින් එකකට හලලා කුස්සියේ උඩ තට්ටුවෙන් හැංගුවා. ඉතිරි ටික ආයෙත් දරමිටිය අස්සේ හැංගුවා. ඇය කරන්නේ ලොකු වැරැද්දක් කියලා දැනුණත් අසරණකම ඉස්සරහා ඇයට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. දවස් 2-3ක් ගෙවිලා ගියා. අර්ජුන් ආවේ නැහැ. ටවුමේ හන්දිය ආයිනෙත් යද්දී අර කළු වාහනේ පේන්න තිබුණේ නැහැ. අමායා හිතුවේ අර්ජුන් ඇත්තටම ඇයව අමතක කරලා ඇති කියලා. ඒ දවසක් හවස් වෙලා වැස්ස වෙලාවක අමායා කුස්සියේ තේ හදන ගමන් ඉද්දී වැට ළඟ බයික් එකක් නතර කරන සද්දය ඇහුණා. අමායාගේ අතේ තිබුණු කෝප්පය බිමට වැටෙන්න ගියා. ඇය ජනේලයෙන් හොරෙන් බැලුවා. වැස්සේ තෙමි තෙමි අර්ජුන් වැට ළඟ ඉන්නවා. එයා ගෙටෙන්න හදන්නේ නැහැ. නිකන් වැටට හේතු වෙලා අමායා ඉන්න පැත්ත බලාගෙන ඉන්නවා. එයාගේ ඇඟෙන් වතුර බේරෙනවා. අමායාගේ හිත පිච්චෙන්න ගත්තා. අම්මා මේ වෙලාවේ ගෙදර හිටියේ නැති එක ලොකු දෙයක්. අමායා කුඩයකුත් තරම් දුවගෙන වැට ළඟට ගියා. "ඇයි මේ වැස්සේ තෙමෙන්නේ? යන්නකො මෙතනින්." අමායා කිව්වේ බයෙන් වගේම පපුවට දැනුණු වේදනාවෙන්. අර්ජුන් hina වුණේ නැහැ. එයාගේ රළු මූණ අද වෙනදට වඩා අහිංසක වෙලා. "මං ආවේ නැහැ." නිකන් මේ පැත්තෙන් යද්දි බලන්න හිතුණා. එයා වෙවුලන හඬින් කිව්වා. "තමුසේ අරව විසිකලේ නෑ නේද?" අමායා මුකුත් නොකිය අර්ජුන්ගේ ඔළුවට කුඩේ ඇල්ලුවා. අර්ජුන් එක පාරටම අමායාගේ අතින් අල්ලගත්තා. ඒ අත හරිම සීතලයි. අතහරින්න. කවුරු හරි දකි. අමායා අත අදින්න හැදුවා. විනාඩියක් විතරක් මෙහෙම ඉන්න දීපන්.
මට ගොඩක් තනි අමායා. අර්ජුන් එහෙම කිව්වේ හරියට පොඩි ළමෙක් වගේ. අමායා ගල් ගැහුණා. හැමෝම බය වෙන මැරයෙක් සල්ලිකාරයෙක් මෙච්චර අසරණ වෙන්නේ කොහොමද කියලා ඇයට හිතා ගන්න බැහැ. අර්ජුන් පිස්සු වැඩ කරන්න එපා. අම්මා දැන් එයි ඉක්මනට යන්න. අම්මායා අත ගසා දාලා බයෙන් වටපිට බැලුවා. පාරේ කවුරුත් පේන්න හිටියේ නැතත් අගුල් දාපු ගෙවල් වල ජනේල අස්සෙන් කවුරු හරි බලාගෙන ඉන්නවා ඇති කියලා හැයට හිතුණා. අර්ජුන් හෙමින් අත ඇරියා. එයාගේ කොණ්ඩෙන් බේරෙන වතුර බින්දු මූණ දිගේ පල්ලෙහාට වැටෙනවා. මයි යනවා. තමුසෙට කරදර කරන්න මට ඕනේ නැහැ. ඒත් මේ වැස්ස වෙලාවට මට මගේ ගේ පේන්නේ සෝනක් වගේ. ඒකයි මෙහෙට ආවේ. අර්ජුන් බයික් එකට කොට වුණා. එයා බයික් එක ස්ටාර්ට් කරන්න හදද්දිම වගේ අමායා දැක්කා වැට අයිනේ තියෙන පඳුරක් අස්සෙන් කවුරු හරි එනවා. ඒ අම්මා. අම්මා කුඹුරේ ඉඳන් එන්නේ වැස්ස හින්දා ඉක්මනට. අර්ජුන් ඉක්මනට යන්න අම්මා එනවා. අමායා කලබලෙන් කිව්වා. අර්ජුන් බයික් එකේ රේස් එක දීලා වේගයෙන් ඉස්සරහට ඇදලා ගියා. අම්මා මිදුලට එද්දී බයික් එකෙන් විසුණු මඩ පාරක් වැටයිනේ පෑගිලා තිබුණා. අම්මා තෙමි තෙමි ඇවිත් අමායා දිහා බැලුවේ පුදුම කේන්තියකින්. කවුද? මං දැක්කා බයික් එකක් වේගෙන් යනවා. අමායා, උඹ වැස්සේ තෙමි තෙමි මොකද මෙතන කළේ? අම්මා පපුවට අතක් තියාගෙන හුස්ම ගන්න ගමන් ඇහැව්වා. ඒ අර මං කිව්ව කෙනා අම්මේ. හායෙත් පාර අහගෙන ආවේ. අමායා බොහොම අමාරුවෙන් වචන ගැලපුවා. පාර අහන්න මේ මහ වැස්සේ ඔබ හිතුවද මං මෝඩයෙක් කියලා? අම්මා අතේ තිබුණු දෙයක් ඇත්ත පැත්තකට දාලා අමායාගේ අතින් තද කරලා අල්ලගත්තා. මට ඇත්ත කියපන්. උඹ ඔය සල්ලිකාරයෝ එක්ක මොකක් හරි පටලැවිල්ලක් ඇති කරගෙනද? අර මඩපාර බලපන්. ඒක මේ ගෙදරටම ආපු එකක්. නැහැ අම්මේ. ඇත්තටම නැහැ. මං එයාට යන්න කිව්වා. අමායා අඬන්න ගත්තා. අම්මා මොකුත් නොකියා ගේ ඇතුළට ගියා. එදා රෑ ගෙදර තිබුණේ මල ගෙදරක වගේ නිහඬතාවයක්. අම්මා බත් බෙදුවෙත් නැහැ. අමායා කුස්සියේ මුල්ලකට වෙලා හිටියා. එයාට අර්ජුන් ගැන තරහක් ආවා. ඇයි එයා මෙහෙම කරන්නේ? එයාගේ තනිකම මකා ගන්න, ඇයි මගේ ජීවිතේ විනාශ කරන්න කියලා අමායා හිතින් හිතුවා. ඒත් එක්කම ඇයට මතක් වුණා අර්ජුන්ගේ අර සීතල වෙච්ච අත. එච්චර සල්ලි තිබිලත් යාළුවෝ ඉඳලත් එයා වැස්සේ තෙමි තෙමි මෙහෙට ආවේ ඇත්තටම තනිකමටද? පහුවදා උදේ අමායට පණිවිඩයක් ආවා. ඒ ගමේ කඩේ වැඩ කරන පියල් අයියා අතේ. නංගි, අර හන්දේ ඉන්න මහත්තයා කිව්වා හෙට උදේට ඉස්පිරිතාලේ ගාවට එන්න කියලා. තාත්තගේ බෙහෙත් වගේක් දෙනවයි කිව්වා. අමායා බය වුණා. පියල් අයියා මේක අම්මට කිව්වොත් අර්ජුන් දැන් සීමාව පන්නනවයි කියලා අමායාට හිතුණා. ඇය තීරණය කළා හෙට ගිහින් අර්ජුන්ට හොඳටම බැනලා ආයේ කවදාවත් තමන්ගේ පස්සෙන් එන්න එපා කියලා කියන්න. අමායාට එදා රෑ හැපිය වුණේ නැහැ. අම්මගේ රවණ බැල්මයි පියල් අයියා ගෙනාපු පණිවිඩයයි අතරේ ඇය හිර වුණා. අර්ජුන් මේ කරන්නේ තමන්ව තවත් අමාරුවේ දැමීමක් කියලා ඇයට හිතුණා. ඒත් එයා ගාව තියෙනවයි කියන බෙහෙත් තාත්තට කොයිතරම් වටිනවද කියලා ඇය දන්නවා. පහුවදා උදේ අම්මා කුඹුරට යනකල් ඉඳලා අමායා ඉක්මනට ලෑස්ති වුණා. පරණ තුවායකින් ඔළුව වහගෙන කාටවත් නොපෙනී ඇය ඉස්පිරිතාලේ පැත්තට ඇවිදගෙන ගියේ හොරෙක් වගේ. හිත ඇතුලේ තිබුණේ අද අර්ජුන්ට හොඳටම බැනලා මේ ප්‍රශ්නේ ඉවරයක් කරන්න ඕන කියන හිතුවක්කාරකම විතරයි. ඉස්පිරිතාලේ ගේට්ටුව ගාව අර්ජුන්ගේ බයික් එක නවත්තලා තිබුණා. අර්ජුන් බයික් එකට හේතු වෙලා ෆෝන් එක බල බල ඉන්නවා. අද එයා ඇඳලා හිටියේ බොහොම සාමාන්‍ය ටී-ෂර්ට් එකක්. අමායා බය නැතුව එයා ගාවට ගියා. මොකක්ද මේ කරන්න හදන්නේ? ඇයි මගේ ජීවිතේ විනාශ කරන්නේ? අමායා ගියේ ගමන් මැහුවේ රළු හඬකින්. අර්ජුන් ෆෝන් එක සාක්කුවට දාගෙන ඇය දිහා බැලුවා. මොකද මේ උදේ පාන්දරම මල පැනලා. මම මොකද්ද කළේ? මොකක්ද කළේ?
අර පියල් අයියා අතේ පණිවිඩය වන්නේ මොකටද? අම්මා දැනගත්ත නම් මාව මරනවා. මට එපා ඔයාගේ කිසිම දෙයක්. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. අමායාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටුණා. අර්ජුන් මොහොතකට නිහඬ වුණා. එයා බයික් එකේ එල්ලලා තිබුණ බෑග් එකක් අතට ගත්තා. තම්සිට ඕන මගුලක් කරගන්නවා. මම මේක ගෙනාවේ තාත්තට දෙන්න කියලා හිතලා. මේවා ලේසියෙන් හොයන්න පුළුවන් බෙහෙත් නෙවෙයි. ඕන නම් ගන්නවා. නැත්නම් කුණු කූඩයකට දානවා. එයා ඒ බෑග් එක අමායාගේ අතට දුන්නා. අමායා ඒක ඇරලා බලද්දී තාත්තට දෙන අර මිල අධික සිරප් එකේ බෝතල් දෙකක් තිබුණා. අමායාගේ හිත එක පාරටම මොලොක් වුණා. මේවා ගන්න සල්ලි කොහෙන්ද කියලා ඇයට හිතා ගන්න බැහැ. අර්ජුන් ඇයි මේව කරන්නේ? ඇඟේ හඬ වෙනස් වුණා. දන්නේ නැහැ අමායා. මට තේරෙන්නේ නැහැ. අර්ජුන් බිම බලාගෙන හෙමින් කිව්වා. තමුසේ එක්ක කතා කරද්දි මට දැනෙන්නේ මම මිනිස්සෙක් කියලා. අනිත් වෙලාවට මං නිකන් මැෂිමක් වගේ. හැමෝම මගෙන් සල්ලි බලාපොරොත්තු වෙද්දී තමුසේ විතරයි මට එපා කියලා මූණට කිව්වේ. අමායා මොකුත් නොකිය ඒ බෑග් එක පපුවට තද කරගත්තා. අර්ජුන්ගේ ඇස්වල අද තිබුණේ මැරේක්ගේ පෙනුම නෙවෙයි. මහා ලොකු ආදරයක් හොයන පිරිමියෙක්ගේ පෙනුමක්. දැන් යන්න. තමුසේගේ අම්මා දකි. අර්ජුන් හෙමින් කිව්වා. මං ආයේ පියල් අතේ පණිවිඩ එවන්නේ නැහැ. තමුසේට ඕන වුණොත් මාව හම්බ වෙන්න එන්න. මං හැමදාම හවසට වැව් බැම්ම ගාව ඉන්නවා. අර්ජුන් බයික් එක ස්ටාර්ට් කරලා යන්න ගියා. අමායා ඒ යන දිහා බලාගෙන හිටියේ පුදුම විදිහට. එයාට දැන් අර්ජුන් කියන්නේ සතුරෙක් නෙවෙයි කියලා දැනෙන්න පටන් අරන්. එහෙත් මේ බැඳීම කොතනින් ඉවර වෙයිද කියලා ඇය දැනගෙන හිටියේ නැහැ. අමායා බයෙන් බෙහෙත් බෑග් එකත් අරන් ගෙදර ආවේ හරියට පපුව ඇතුලේ බෝම්බයක් හංගගෙන එනවා වගේ. ඇය ඒක පුරුදු විදිහටම කාටවත් පේන්නේ නැති වෙන්න හැංගුවා. ඒත් එදා රෑ අමායාට උනේ එයා හීනකින්වත් හිතපු නැති දෙයක්. අමායා කුස්සියේ වැඩ කර කර ඉද්දී එක පාරටම අම්මා ඉස්සරහට ආවේ ඇස් දෙක රතු කරගෙන. අම්මගේ අතේ තිබුණේ අර්ජුන් දීපු එදා අර බෙහෙත් බෑග් එකයි ධර්මිටිය අස්සේ හංගලා තිබුණු කෑම පාර්සලයයි. මේවා මොනවද අමායා? උඹ මට බොරු කිව්වා නේද? අම්මගේ හඬ මුළු ගේ පුරාම දෝංකාර දුන්නා. අර මැරයා උඹේ පස්සෙන් එන්නේ නිකන් නෙවෙයි කියලා මං දැනගෙන හිටියා. උඹ මේව අරගෙන අපේ ආත්ම ගෞරවය පාවලා දුන්නා නේද? නැහැ අම්මේ. තාත්තා වෙනුවෙන් මං අමායා අඬ අම්මගේ කකුල් දෙක අල්ල ගන්න හැදුවා. තාත්තා වෙනුවෙන් තාත්තා මේව දැනගත්තොත් බෙහෙත් බොන්නේ නැහැ දුවේ. වස බොයි. අම්මා ඒ බෑග් එක මිදුලට විසි කළා. කවුද ඒ මිනිහා? උඹ දන්නවද එයාගේ හැටි? මුළු ටවුමම බය වෙලා ඉන්නේ ඒ මිනි මරුවට. එයාගේ අම්මා තාත්තා පවා එයාව අතහැරලා දාලා තියෙන්නේ. එහෙම මිනිහෙක්ගෙන්ද උඹ උදව් ගන්නෙ? අමායා එක පාරටම නතර වුණා. අම්මා මොකක්ද කිව්වේ? එයාගේ අම්මලා යට නැද්ද? නැහැ. ඒ මිනිහාගේ සල්ලි තිබුණට කවුරුත් නැහැ. සල්ලි පස්සේ ගිහින් අම්මයි තාත්තයි රට ගිහින්. හේ මිනිහා හැදුනේ පාරේ මැරයෝ එක්ක. අන්තිමට තමන්ගේ අම්මා තාත්තා ලංකාවට ආපු වෙලාවකවත් හේ මිනිහව බලන්න ඇවිත් නැහැ. කාත් කවුරුත් නැති කාටවත් ආදරය කරන්න දන්නේ නැති මිනිහෙක් ඔය අර්ජුන් කියන්නේ. අම්මා හති දාමින් කිව්වා. අමායාට එක පාරටම මතක් වුණේ අර්ජුන් වැස්සේ තෙමි තෙමි ඇවිත් මට තනි කියලා කිව්ව හැටි. එයාට සල්ලි තිබුණට ලොකු ලයින් දැම්මට ඇතුලෙන් එයා හරිම අසරණයි කියලා අමායාට තේරුණා. මං ආයේ පැත්තේ යන්නේ නැහැ අම්මේ. මං පොරොන්දු වෙනවා. අමායා කිව්වේ අම්මව බේරගන්න උනත් හැගේ හිත තිබුණේ අර්ජුන් ගාව. පහවදා අමායා වැව් බැම්ම පැත්තට ගියේ අම්මට හොරෙන් නෙවෙයි. එයාට ඕන වුණා මේ හැමදේම අර්ජුන්ට කියලා මේක නවත්තන්න. අර්ජුන් වැව් බැම්ම අයිනේ බයික් එක නවත්තලා ඈත බලාගෙන හිටියා. එයාගේ මුහුණේ තිබුණේ පුදුම පාළුවක්. අමායා එයා ගාවට ගියා. අර්ජුන් හැරිලා බැලුවා. ආව නේද?
මං හිතුවා තම සෙන එකක් නැහැයි කියලා. අර්ජුන් මට අම්මා හැමදේම කිව්වා. ඔයාගේ අම්මලා ගැනත් කිව්වා. අමායා හෙමින් කිව්වා. අර්ජුන්ගේ මූණ එක පාරටම වෙනස් වුණා. එයාගේ ඇස්වල තිබුණේ ලොකු තරහක් වගේම ලැජ්ජාවක්. ඉතින් දැන් තමුසෙත් මට අනුකම්පා කරන්නද හදන්නේ? මට කාගේවත් අනුකම්පාව ඕනේ නැහැ. එයා සැරෙන් කිව්වා. අනුකම්පාව නෙවෙයි අර්ජුන්. ඔයා ඇයි ඔය තරම් රළු වෙන්නේ? ඔයාට කවුරුන් නැති වුණාට ඔයාට පුළුවන් හොඳ මිනිස්සෙක් වෙන්න. අර්ජුන් හයියෙන් hina වුණා. ඒ hinaවේ තිබුණේ ලොකු වේදනාවක්. හොඳ මිනිස්සෙක් මාව කවුරුත් ඒ විදිහට දකින්නේ නැහැ අමායා. මට ආදරේ කරන්න කවුරුත් නැහැ. මං උපන්නේ තනියම, මැරෙන්නෙත් තනියම. එයා බයික් එකට නැගලා වේගෙන් යන්න ගියා. අමායා බලාගෙන හිටියේ අර්ජුන්ගේ රළු පෙනුම අස්සේ හැංගිලා ඉන්න පොඩි ළමයෙක් වගේ අසරණ මිනිස්සෙක් දිහා. අමායාට තේරුණා අර්ජුන් ඇත්තටම කරන්නේ මැරේගේ රංගපෑමක් විතරයි කියලා. එයාට ඕන කරන්නේ සල්ලි නෙවෙයි. කවුරු හරි යාට ආදරේ කියලා කියන එක විතරයි. අර්ජුන් එදා වැව් බැම්මෙන් ගියේ හිතේ ලොකු කලකිරීමකින් වුණත් එයා තීරණය කළා මේ හැමදේම මෙහෙම ඉවර කරන්න බැහැයි කියලා. හැමදාම හැංගි හොරා කරන මේ වැඩෙන් අමායා තවත් අමාරුවේ වැටෙන බව එයාට තේරුණා. හවස් වෙලා අමායා කුස්සියේ වැඩ කර කර ඉද්දී එක පාරටම මිදුලට වාහනයක් ඇතුළු වෙන සද්ද ඇහුණා. අමායා ජනේලෙන් බලද්දි දැක්ක දේ නිසා එයාගේ පපුව නතර වුණා වගේ දැනුණා. අර්ජුන් එයාගේ කළු පාට වාහනයෙන් බැහැලා කෙලින්ම ගේ ඇතුළට එනවා. අම්මේ අන්න අර මහත්තයා ඇවිත්. අමායා බයටම කෑ ගැහුවා. අම්මා අතේ තිබුණු හැන්දත් තරම් සාලෙට ආවේ පුදුම තරහකින්. තමුසෙට මොන හයියක්ද මගේ ගේ ඇතුළට පය තියන්න. බහිනවා එළියට. අම්මා සැරෙන් කිව්වා. අර්ජුන් පස්සට උනේ නැහැ. එයා අම්මා ඉස්සරහට ගිහින් හිටගත්තා. හැමදාම තිබුණු අර මැර පෙනුම වෙනුවට අද එයාගේ මූණේ තිබුණ ලොකු බැගෑපත් බවක්. අම්මේ මට එක විනාඩියක් කතා කරන්න දෙන්න. මං ආවේ රණ්ඩු වෙන්න නෙවෙයි. අර්ජුන් බොහොම හෙමින් කිව්වා. අම්මා මොකුත් නොකිය රවලා බලන් හිටියා. අර්ජුන් එතනම තිබුණු පුටුවක වාඩි වෙලා තමන්ගේ අතීතය ගැන හැමදේම කියන්න ගත්තා. සල්ලි පස්සේ ගිය අම්මයි තාත්තයි තමන්ව තනි කරපු හැටි, ආදරේ වෙනුවට සල්ලි විතරක් ලැබුණු නිසා හිත රළු වුණු හැටි එයා ඒ හැමදේම කිව්වා. මම මැරේක් උනේ මට මැරේක් වෙන්න ඕන නිසා නෙවෙයි අම්මේ. මට කවුරුත් නැති නිසා මම මගේ වටේ ලොකු තාප්පයක් හදාගත්තා. ඒත් අමායාව දැක්කහමයි මට තේරුනේ ආදරේ කියන්නේ මොකක්ද කියලා. මං එයාට කරදර කරන්න ආවේ නැහැ. මට ඕන උනේ මාව තේරුම් ගන්න පුළුවන් එකම මිනිස්සයව ළඟින් තියාගන්න විතරයි. අර්ජුන් කතා කරද්දී එයාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. අමායා බලාගෙන හිටි පුදුමයෙන්. අර්ජුන් වගේ කෙනෙක් අඬයි කියලා ඇයි හීනකින්වත් හිතුවේ නැහැ. අම්මගේ දැස්වල තිබුණු රළු බව ටික ටික නැති වෙලා ගියා. අර්ජුන් කියන්නේ නරක මිනිසෙක් නෙවෙයි. ආදරේ නොලැබුණු අසරණ දරුවෙක් කියලා අම්මට තේරුණා. අම්මට තමන්ගේම පුතෙක් ගැන වගේ අනුකම්පාවක් ඇති වුණා. "දුවේ, මං හිතුවේ මේ මිනිස්සයා උඹ විනාශ කරයි කියලා." අම්මා අමායා දෙස බලා හෙමින් කිව්වා. පස්සේ අර්ජුන් දෙසට හැරුණා. "මට සමා වෙන්න මහත්තයා. මං ඔයා ගැන වැරදියටයි හිතුවේ. සල්ලි තිබුණට ඔයා මොනතරම් අසරණද කියලා මං දැනගෙන හිටියේ නැහැ." අර්ජුන් නැගිටලා අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දා. අම්මායාට ඒක අදාහ ගන්න බැරි වුණා. "අම්මේ, මට සල්ලි එපා. මට ඕන මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න. අමායාව මට දෙනවා නම් මම මේ හැම දෙයක්ම අතහැරලා ඔයාලත් එක්ක සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ලෑස්තියි." අර්ජුන් කිව්වේ බොහොම අවංකව. අම්මා අමායාගේ අතින් අල්ලලා අර්ජුන්ගේ අත උඩින් තිබ්බා. "මගේ දුවව පරිස්සම් කරන්න පුළුවන් නම් මට ඒ ඇති." හෙදා වැස්ස ඉවර වෙලා පායපු හඳ පායනකොට අමායාගේ පුංචි ගෙදර පිරීලා තිබුණේ සල්ලි වලින් නෙවෙයි. ඒත් එක්කල් දෙන්නගෙම හිතවල හැංගිලා තිබුණු ලොකු ආදරයකින්. අර්ජුන් තමන්ගේ මැර ජීවිතය හැමදාටම අතහැරලා
අමායාගේ ලෝකයේ සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න තීරණය කළා.